හරි නේද? හරි ආගන්න. පළවෙනි ප්‍රශ්නය. හරි බලන්න කොළඹ රොයල් 2023 පළවෙනි වාර පරීක්ෂණය. පළවෙනි ප්‍රශ්නේ ගම්‍යතා විනසේ මානය. ගම්‍යතා විනසේ මාන ගම්‍යතාවේ මානයකට සමානයි. උත්තරේ MLP වෙන එක. පහත සඳහන් පිළිතුරු අතරේ භෞතික රාශිය සහ අන්තර්ජාතික ඒකකයේ නිවැරදිව දැක්වෙන්නේ. හරි. අන්තර්ජාතික ඒකකයෙන් අරන් තියෙන්න ඕනේ. දැන් මුලින්ම තියෙනවා ගම්‍යතාවය. ගම්‍යතාවය කියන එක ලියන්න පුළුවන් බලය ගුණ කිරීම කාලයට. තොර නිව්ටන් තත්ත්වයට. ඊළඟට ආවේගය ගන්න පුළුවන්. ආවේගය කියන්නේ ගම්‍යතා වෙනස. ගම්‍යතාවය කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ දුරිතේ ඒතර kgms වෙන එකයි. තුන්වෙනි එකක් ගණන්තයමයි මේකයි හැබැයි ගන්න බෑ S එකකින් නෙවෙයි. හරි ආරම්. එතකොට ගම්‍යතාවය කියන්නේ බලය ගුණ කිරීම කාලය. ඒක වැරදි. හරි. උත්තරය දෙන්නේ ආවේගය කියන්නේ ගම්‍යතා වෙනස. ආවේගය කියන්නේ FT ගම්‍යතා වෙනස දෙකට උත්තරය දෙකමයි. හරි හරි මොකක්ද කියන්නේ මොනවා හරි. පීඩනය ගන්න බෑ මොකද මේ අතන ස්පේස් එකක් නැහැ. හරි. और आवेगे थारे स्पेस එක එන්න ඕනේ. और පීඩනය කියන්නේ M වෙන එකට ඉවර දෙගන්නේ. මේ දෙක හෝ හතර ඕල් දෙන්නේ. දෙක හෝ හතර. දෙක හෝ හතර. ඊළඟට පහත සඳහන් කිනම් ඔකසාරගත අනුපාතය. අර ළමයි කෑ ගන්න එක මට අර අයියෙන් කතා කරනවා වගේ. අන්නත් ඒක මන්දි කරන් දෙනවා. හරි. කිනම් ඔකසාරගත අනුපාතය 10/3කට සමාන වේද? දැන් ගිගා කියන්නේ 10/9යි. ටෙරා කියන්නේ 10/10යි. તો මේක බෙදුවාම 10/3 එනවා. උත්තරේ ගිගා බෙදීම ටෙරා 3/4. අනිත් එක බෙදලා බලන්න එහෙම වෙන්නේ නැහැ. මිලි කියන්නේ 10/3යි, කිලෝ කියන්නේ 10/3යි. බෙදුවාම 10/6යි නේ. කිලෝ කියන්නේ 10/3යි, මයික්‍රෝ කියන්නේ 10/9යි. සුළු කරපුවා 10/19ක් වෙනවා. මෙගා 10/9යි, ගිගා 10/19යි. ඒක සුළු කරපුවාම 10/13ක්. එහෙනම් සුළු කරලා බලන්න අනිත් ඒවා වගේ ඉන්නේ නැහැ. තුන්වෙනි එකේ උත්තර එනවා 4ට එක.
මාන සම්බන්ධව සිදු කර ඇති භාෂාදාන ප්‍රකාශ අලකා බලන්න. හරි. මාන භාවිතයෙන් ලඝු ගණක සහිත පද කොට ගන්නන්න බෑ කියලා කොහොමදද? sin cos tan තියෙනවා මාන වලින් හදන්න පුළුවන්ද? බෑ. අනිත් එක තමයි භෞතික රාශීන් හතරක් අතර නෙවෙයි උපරිම තුනයි. තේරෙනවනේ? උපරිම තුනක් අතර විතරයි. ඕකට නම් මේ මම ඇත්තටම අද එන්න කලින් මේ ප්‍රශ්නේ අද මේක නැතේ කතා කරලා මොනවල් එකේ මේ පොතල සර්. හරි. මේක අද මේක නම් මම අහනවා මේ පොර කිව්වා ඒක දවල් කියලා. හරි. උපරිම වශයෙන් මාන වලින් හදන්න පුළුවන් භෞතික රාශීන් තුනක් අතර සම්බන්ධය විතරයි. හැබැයි මම යාගේ පොඩි තරකයක් දැම්මා මෙහෙම එකක්. මම දැන් තුනයි කියලා දන්නවා. හරි. ප්‍රමාණස්ත්‍යා මානු දානවා. පොයිසල් සමීකරණය. පොයිසල් සමීකරණය කියන්නේ q සමානයි පයි කේවල 4 වෙනි බලයේ විදීම 8යි ඊටම තවත් ඩෙල්ටා p එකට. මේක මාන වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ආරේ. ඊට කියන දුෂ්කරවිද්‍යා සංගණකය. p කියන්නේ පීඩන වෙනස. ඩෙල්ටා p කියන්නේ පීඩන වෙනස. ඒ කියන්නේ නලේ දිග. බලන්න බලන්න. ඒතර මේකේ භෞතික රාශියෙන් කීයද? 4යි නේද? මේ සමීකරණය මාන වලින් හදන්න පුළුවන්. හැබැයි උතර පොඩි ආන විශ්ලේෂණය කරලා මෙන්න මේ පදය එක පදයක් විදිහට ගන්නකොට කියන්නේ පීඩන අනුක්‍රමණය කියලා. ඒ පීඩන අනුක්‍රමණය එක අරය එක විශ්ලේෂණ සම්මුතිය එක. මේක පීඩනය වෙනම දිග වෙනම ගත්තොත් හදන්න බෑ. පීඩන අනුක්‍රමණය තනි පදයක් විදිහට සලකලා එයාගේ යම් කිසි බලයක් විදිහට ගන්නවා. තේරෙනවනේ? අද මෙහෙම ලියුවා. අරේ x වෙනි බලය, අරේ b වෙනි බලය, විශ්ලේෂණ සම්මුතිය q වෙනි බලය, පීඩනයේ r වෙනි බලය, දිගේ s වෙනි බලය එහෙම ලියාගත්තොත් බෑ හදන්න. තේරෙනවනේ? ඒතර මේක ගන්න ඕනේ පද කීයක් විදිහද? තනි පදයක් විදිහට. පීඩන අනුක්‍රමණයේම යම් කිසි බලයක් විදිහට ගත්තොත් ඔයාලට මේක හදන්න පුළුවන්. මං කියන්නේ නෙවෙයි දවසට සාමාන්‍යයෙන් මේක හතරක් නේ. හරි. ඒතර හතරක් අතර සම්බන්ධ කොට නැගිලා නේද සමීකරණය කියලා. යාම කිව්ව මොකද්ද? හරි මේ වගේ වෙලාවකදී මේක තනි පදයක් විතර පීඩන අනුක්‍රමණය භෞතික රාශි දෙකක් විදිහට නේ තනි එකක් විදිහට සලකන්නේ. ඒතර හතරක් නෙමෙයි තියෙන්නේ. තුනයි තියෙන්නේ. හරිනේ? මාන විශ්ලේෂණය හදන්න පුළුවන් රාශී තුනක් x y z p q r දර්ශක ටික. එහෙම විතරයි නිසා c ප්‍රකාශය වැරදි. ඒ නිසා ඕක. පහන් සමාන පිළිතුරු වලින් දැක්වෙන පිළිවෙලින් දෛශිකයක් අදිශයක් හා මාන නොමැති භෞතික රාශියක් දැක්වෙන්නේ. ප්‍රවේගයේ දෛශිකයක් පීඩන අදිශයක් සාපේක්ෂ ඝනත්වයට මාන නැහැ. යම් ප්‍රවේග ඝනත්වයකදී ජලයේ ඝනත්වය උත්තරේ 5. මීටර කෝදුව පිළිබඳව පාසදාන ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ මීටර කෝදුවකින් පාඨාංගයක් කියන විට සිදුවෙන උපරිම නිරපේක්ෂ දෝෂය මිලිමීටර 1කි. ඒක හරිනේ. උපරිම දෝෂය මිලිමීටර 1යි ඒක හරි. අර මිලිමීටර කොටස් දෙකක් අතර වස්තු නතර වුණොත් මිලිමීටර 1කට වඩා දෙකක් මනින්න බෑ. උපරිම දෝෂය මිලිමීටර 1යි. මීටර කෝදුවක් මිලිමීටර 1 කොටස් වලට බෙදා ඇත. ඒක හරිනේ. මීටර කෝදුව ලකුණු කරලා මිලිමීටර 1 කොටස් වලට මීටර කෝදුවක් ක්‍රමාංකනය කර ඇත්තේ සෙන්ටිමීටර වලදී. දැන් ගොඩක් ළමයි හිතන්නේ අර ඉලක්කම් දාලා තියෙන සෙන්ටිමීටරය දෙක කියලා. ක්‍රමාංකනය කරනවා කියන්නේ අර අකුරු ඉලක්කම් ලියන එක කියලා හිතන්නේ. නෑ ක්‍රමාංකනය කියන්නේ රේඛාවක්. ක්‍රමාංකනය යන රේඛා ගැසීම. ක්‍රමාංකනය කරනවා කියන්නේ අර මිලිමීටර 10ක් ගන්නවා සෙන්ටිමීටර 1යි, සෙන්ටිමීටර 2යි, සෙන්ටිමීටර 3යි එහෙම ගහලා දෙන්නේ. ක්‍රමාංකනය කියන්නේ ඉලක්කම් ලකුණු කිරීම. එලින්ද රේඛා ලකුණු කිරීම. හරි. රේඛා ලකුණු කළ දෙන්නේ කියනද මිලිමීටර. ඒක අරත් ඉතින් අනිත් ඒවා හරි කියලා කොහොමද තේරෙන්නේ නැත්නම් අරක වර්ගින්ද විද්‍යාගාර නිර්වහණය ගණපල අනුමති කියද? මීටර කෝද්දෙන් ප්‍රතිශත දෝෂය 100ට එකට වඩා වැඩි නොවන පරිදි ගණපල අනුමති කියද? සෙන්ටිමීටර 10යි. සෙන්ටිමීටර 10ට වඩා අඩුව මයින්න පුළුවන්. හැබැයි ප්‍රතිශත දෝෂය 100ට එක මයින්නවා. මතකද? මා සමීකරණය. ප්‍රතිශත දෝෂය සමානයි කුඩාම මිනුම් බෙදීම ලබාගත් පාඨාංගයේ ගුණ කිරීම 100. ඒකට ආදේශ කළ පාඨාංගය ඉවල බලන්න සෙන්ටිමීටර 10ක් එනවා. ප්‍රතිශත දෝෂය සමානයි කුඩාම මිනුම් බෙදීම ලබාගත් පාඨාංගයේ ගුණ කිරීම 100. ප්‍රතිශත දෝෂය දාන 1 කුඩාම මිලිමීටර දාන මිලිමීටර 1 ලබාගත් පාඨාංගය x ගුණ කිරීම 100. x වලට නම් මිලිමීටර 100ක් ඒ කියන්නේ සෙන්ටිමීටර 10ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර 10ට වඩා අඩු දිගවම ඉන්න කවුරු හොඳ නැද්ද? මීටර කෝදුව සුදුසු නැත.
6ට පිළිතුරු දුන්නා. බලන්න 7 රූපේ දක්වා ඇති සරසම ඒකාකාර ධන 6ක් තියෙනවා. මේ සැකිල්ලේ දුරුත්ත කේන්ද්‍රය යනවා. කොහොමද තියෙන්නේ? මේ විදිහට ආගන්න මේ ආවනේ මේ කෑලි හතරේ දුරුත්ත කේන්ද්‍රය කීයද මෙතන? 4යි එන්නේ. මේකේ මෙතන එන. මේකේ මෙතන එන. දැන් කරන වෙලාවේ බලා ගන්නවා. ලකුණුත් නැහැ. වැඩිම ලකුණක් 10. හරි. ඕස් දෙනවා ලකුණු දෙක ලකුණු 5යි 6යි. හරි. 25යි 12යි. මේ 5ක් වඩා කරදී. ගන්නල බලා ගන්න ඒක. බල මේ හිතන්න ඉන්න මේකෙන් 24න් 23ක් ගහුවා කියනම ඕස් දෙන්නේ. මෙතන mm කීයද? 2යි. දැන් මට කියන්න මේ හතරේ ස්කන්ධේ මෙතෙන්ට දාලා තියෙනවා 4ක් කියන්නේ. මේ දෙන්නගේ දුරුත්ත කේන්ද්‍රය මෙතන දෙන්නමයි කියලා මෙතෙන් දාලා තියෙන 2ක්. දැන් ලේසියිනේ. මෙතන 4ක් තියෙනවා. මෙතන 2ක් තියෙනවා. මට පාස් කරලා කිව්වා ස්කන්ධ අතර අනුපාතය මාර්ක් වෙලා දුරවල් අතර අනුපාතය වෙනවා කියන ස්කන්ධ අතර අනුපාතය කියලා. මෙතන 2ට 1යි නේද? අයි 4ට 2 සුදු කරන්න පුළුවන් අනුපාතය 2ට 1ක් විදියට. එහෙනම් මේ පරතරේ සමාන කොටස් කීයකද දන්නවද? අනුපාතය 3යි. 3ෙන් ස්කන්ධයේ වැඩි පැත්තට දුරුත්ත කේන්ද්‍රය ලං වෙනවා. ස්කන්ධයේ අඩු පැත්තෙන් දුරුත්ත කේන්ද්‍රය ඈත් වෙනවා. හරි එහෙනම් දුරවල් අතර අනුපාතය මාරු වෙනවා 1ට 2යි. මේ දෙන්නේ ස්කන්ධ අතර අනුපාතය. මේ දෙක දුරවල් අතර අනුපාතය. එහෙනම් දුරවල් අතර අනුපාතය 1ට 2යි. එහෙනම් මේ කොටස් 2යි මේ කොටස් 2යි. එහෙනම් හදලා බලන්න සීවල එනවා. එන්න මේ පුරුෂ කැලේ මෙතන දාන 4ක් මේ කැලේ දෙක යා කරලා දමාල් විවර මුලින්ම මම ඔයාලට දුන්නේ ඒකයි. අවශ්‍ය නිර්මාණ කරගන්න පුළුවන්. මේ කැලේ ගණන් දෙක දාගන්න. එහෙනම් මෙතන 4 2 අනුපාතය 4ට 2යි කියලා 2ට 1යි මාර්ක් කරලා 1ට 2 කියලා ගන්න මේ කොටස් දෙක දෙන්න දාන්න. හරිනේ 8 වෙනි ප්‍රශ්නේ පාසල් විද්‍යාගාරය තුළ භාවිතා වන බල සමාන්තර රාශි උපකරණය හා සම්බන්ධව සිදු කර ඇති පහද ප්‍රකාශ සලකන්න. හරි මේක විකරණයේ සිරස් නොවීමට බලපෑ ඇති හේතු ඉදිරිපත් කරන්න කියලා කියනවා. පළවෙනි එක ඒ ප්‍රකාශයේ තියෙන කප්පි එකම තලයේ නොතිබීම. ඒක හරි. බල සමාන්තර රාශි උපකරණයේ මං කව කප්පි එකම තලයේ තියෙන්න ඕනේ. එකක් ඉස්සරහට ගිහින් එකක් පිටිපස්සට ඇවිල්ලා එහෙම තියෙන්න බෑ. අනිවාර්යෙන් කප්පි එකම තලයේ තියෙන්න ඕනේ. හරි ඒක කප්පි එකම තලයේ නොතිබීම දෝෂයක්. ඒ ප්‍රකාශය හරි එහෙම වුණොත් විකර්ණයේ සිරස් වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය හරි. මේ ප්‍රකාශය කප්පි එකම තිරස් මට්ටමක නොතිබීම. ඒකත් වැරදි. කප්පි එකම තිරස් මට්ටමක තිබෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. එක කප්පියක් උඩ අනිත් කප්පිය යට මෙහෙම තිබ්බයි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පාරෙල්ලන්න පුළුවන්. මොකක්ද? මේ දෙක එකම තලයේ තියෙනවා. ඒ මේ පැත්තෙන් බලපුවම මෙහෙම එකම තලයේ තියෙනවා. එකක් ඇතුළට ගිහින් අනිත් එක පිටපස්සට ගිහින් එහෙම තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම කරන්නේ. හරි. මේක එකම තලයේ තියෙන්න ඕනේ. හැබැයි එකම මට්ටමේ තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. අපිට ඕනේ කොහොමද මේ ලන්දේ කරලා ගන්න විතරයි. හරි. එතන ඒක කරන්නේ. බල සමාන්තරාස් කරන්නේ කප්පිය දෙක එකම මට්ටමේ තියෙන්න ඕනේ නැහැ. ආලෙමයි කරන්නේ. ඉතින් උපකරණේ එකම මට්ටමේ තියෙනවා. එහෙම හදලා දෙන්න දෙන්න ලස්සනයිනේ. කක්කුඩ දාගෙන ඉතින් පල්ලෙහාට දාපම එක. අවුල්ද නේද? අපි කැමතිනේ නේද? එකම මට්ටමේ තියෙන. හරි. හරි. එතකොට
වේගෙන් එකක් හදන්නේ. හරි. හරි වේගෙන්. ඔතන රැගියෝ හදන්නේ. හරි. එහෙම තියෙන්න ඕනේ නැහැ. තන්තු කෙලවර වලට තුලාදෙන් සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි ප්‍රැක්ටිකල් එක කරා මොකද තුලාදෙන් සම්බන්ධ කරනවා ලේසිවත් භාගයන් පිළිම ගන්න ගැට ගන්න. දෙකක් කරදී. ඒ පමණයි උත්තරේක. අපි තුලාදැටි වලට දාලා දෙන්නේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නෑ. 9. බිම්මහලෙන් ගමන් ආරම්භ කර තුන්වෙනි මහලෙන් ගමන් අවසන් කරන ලබන උත්සෝලකයක ස්ථාපන කාලමස්ථානය. බිම්මහල කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. ආරම්භයේ නිශ්චලතාවයෙන් තියෙන්නේ. එහෙනම් ආරම්භයේදී නිශ්චලතාවයෙන් පටන් ගන්නවා. ඒක විස්ථාපන කාලමස්ථානේ 30 වෙනවා. ඊට පස්සේ මැද මහල් වලින් ගමන් කරන ඒකාකාර ක්‍රමයකින් ඒ කොටස අනුක්‍රමණය නියත වෙනවා. අවසානයේ නතර කරනවා කියන්නේ අනුක්‍රමණය අඩු වෙලා ගියේ SD ප්‍රස්ථාරයෙන්. ඉතින් හරි 30 වෙනවා. SD ප්‍රස්ථාරය 30 වෙන තැන් වල නිශ්චලතාවය. මෙයා ආරම්භය සහ අවසානයේ නිශ්චල විය යුතුයි. ආරම්භය සහ අවසානයේ නිශ්චල විය යුතුයි. එනිසා SD ප්‍රස්ථාර ඊට අදාළව 30 විය යුතුයි. ඊට අදාළව 30 විය යුතුයි. ඊට අදාළව 30 විය යුතුයි. මැද කොටසේ ඒකාකාර ප්‍රවේගයක් නෙවෙයි. මැද කොටසේ ඒකාකාර ප්‍රවේගයක් නෙවෙයි. නියත අනුක්‍රමණයක් සහිත සරල රේඛාවක් විය යුතුයි. නියත අනුක්‍රමණයක් සහිත සරල රේඛාවක් විය යුතුයි. මැද කොටසේ ඒකාකාර ප්‍රවේගයක් නෙවෙයි. නියත අනුක්‍රමණයක් සහිත සරල රේඛාවක් විය යුතුයි. හරි 10 බලන්න m හා n දෛශික දෙකක දෛශික එකතු පීඨ සමාන දෛශික එකතු නිකම් බීජ එකතු එහෙම නෙවෙයි m හා n කියන දෛශික දෙකක දෛශික එකතු පීඨ සමාන m හා n එකිනෙකට අංශක 135කින් ආවර්තක පීඨන මෙන්න n මෙන්න මේ දෙන්නේ මේ දෙක සම්ප්‍රයුක්ත වෙන ළම බල සමාන්තරයි. හරි. මේ දෙක අතර කෝණයක් කියන අංශ 135යි කියලා. ඊට පස්සේ කියනවා p හා n එකිනෙකට ලම්බ වේ. p කියන්නේ මේ දෙකේ සම්ප්‍රයුක්තයෙන් එන p. p සහ n කියලා දෛශික එකිනෙකට ලම්බ ගායන කියන අංශ ගන්නවා. එළියෙන් අපිට කියනවා මේ දෛශික දෙක අතර කෝණ 135යි කියලා මේ ඇතුළෙන්ම ඉන්න කෝණ. එහෙනම් එළියෙන්ම ඉන්න කෝණ කියක් වෙනවද? 45ක් වෙන්න ඕනේ. හරි. දැන් එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තය මෙහෙට පිටරනවා කියන්නේ. ඔක ටිකක් හදන්න ලේසි ක්‍රමයක් තමයි. අපිට එක දෛශිකයක් කියලා දෙනවා කියන්නේ වාත් නැහැ. හරි. මම m දෛශිකයේ මෙහෙට යනවා. මට n එක මෙහෙට විභේදනය කරන්න පුළුවන්. කීයද? n cos කීයද? 45. නම් මේ පැත්තට කොහොමද? n sin 45. දැල්ලමයි ඔය දෙකේ සම්ප්‍රයුක්තයෙන් p කියන්නේ. එහෙනම් සම්ප්‍රයුක්තයේ හරිය සිරස්ව මෙහෙම තියෙන්න මේ තිරස්පල් දෙක මොනවා වෙන්න ඕනේ? කැපෙන්න ඕනේ. එහෙනම් අවසානයේ m sin 45 නේද ඔය p වෙලා තියෙන්නේ. ඒක තේරුණාද කියන්නේ? හරි පාරක් කියනවා.
මේ දෙන්න වෙනුවට දාන තනිය කෙනා නේද මේ? තේරුණාද? මේ තුනක්ද මෙතන තියෙන දෙකක්ද ඇත්ත දෛශික තියෙන්නේ. ඇත්තට දෛශික කියන්නේ දෙකයි. ඒ දෙන්න අයින් කරත් තමයි මෙයා දාන්න පුළුවන් නේ. මේ දෙන්න ඉතින් මෙයා දාන්න පුළුවන්. බෑ නේද? දැන් මම කරේ මොකක්ද? මෙයා සම්ප්‍රයුක්තය තේමාව විදිහට අමතක කරා. අමතක කළා ආනන්ද දෛශිකේ විභේදනය කරා. යා මෙහෙට ගත්තොත් කොස් එක. එලින් කළොත් සයින් එකනේ. එහෙනම් අවසානයේ ඉදිරි වෙන්න ඕනි මේ දෙකේ සම්ප්‍රයුක්තය විදිහට සිනස් බලයක් නේද? එහෙනම් මේ දෙන්න වෙනුවට මේ දෙන්න සුදු කරපුවම දාලා තනියෙක් කියලානේ නියම්. එහෙනම් ඒක සම්ප්‍රයුක්තේ හරි සිනස් පිළිගන්න නම් ළමයි. සිනස් සම්ප්‍රයුක්තේ කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ නේද? එහෙනම් මෙතන m කියන එක n cos 40 සමාන වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් අවසානයේ ඉතිරි වෙන්නේ කොහොමද? n sin 40 සමාන නේද? ඒක නේද ආගේ සම්ප්‍රයුක්තය. ඒක නේද p දැෂිකේ වෙන්නේ. වැඩේ හරියද? එහෙනම් මේක ගානේ කීයද? 13යි. එනයි n එක දාගන්න. එහෙනම් තිරස් සම්ප්‍රයුක්තේ ශුන්‍ය වෙන්න ඕනි. එහෙනම් 13 සමානයි n cos 45 කියන්නේ 1/2. එහෙනම් n එනවා 13යි මුල 2. හරිද? අවසානයේ සිරස් එකට හැදෙන්න ඕනේ නේද? එහෙනම් p කියන්නේ n sin 45ට සමානයි. එහෙනම් n sin 45 එහෙනම් ළමයි n කියන්නේ 13යි 2යි. එහෙනම් sin 45 යට මුල 2යි. උත්තරේ එන්නේ කීයද? 13යි. නිකන් දෙල කියන්නේ මම ඒක දෙයින් 13යි. මම උත්තරේ කියදුනේ. හරි. විද්‍යාය කරන්නද? හරි. අවශ්‍යද? දැන් ඕනනම් ආය අනිත් පැත්තට හදලා බලන්න අර කියනවා 13යි 135න් ක්‍රියා කරපුවාම හරි ඒ දෙකේ සම්පූර්ණය ඊටයිස් කියගේ ලැබෙනවා. තේරුණාද හද පිළියෙල? තේරුම් ගන්න එකේ අවසානයේ දෙන්නගම සම්පූර්ණයේ උඩට තියෙන එක ආනන්ද බලය විභේදනය කරා. සම්පූර්ණයේ උඩට තියෙනවා කියන්නේ තිරස් වලට කැපෙන්න ඕනේ. එහෙනම් මේකේ තිරස් එක තමයි අවසානයේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. එකමාර පැහැදිලි කිරීමක් කරා බල තුන එකම ලක්ෂයකදී ක්‍රියා කරන්න ඕනි එකම ලක්ෂයකදී ඡේදනය වෙන්න ඕනි ආනත බල තුනක් පැත්තේ සමග විස්තරයක් තියෙන්නේ යන පිළිතුර 2 4 12 හරි වෙනත් අපේ දිහා ගණන්තේ භාග්‍ය දෝෂය තේරකමකදීම සමානයි. තුනක් තේරකමකදීම L තමයි. තේරකමකදීම දිගමැනීමේ සහ ස්කන්ධය මැනීමේ භාග්‍ය දෝෂ පිළිවෙලේ 100ට 1 සහ 100.2යි පහක. මේ තියෙන්නේ භාග්‍ය දෝෂ. මේ මරහන ලියා ගන්න මේ තියෙන්නේ දිගමැනීමේ භාග්‍ය දෝෂ. මේ තියෙන්නේ ස්කන්ධයේ මැනීමේ භාග්‍ය දෝෂ. මේ තියෙන්නේ ඝනත්වයේ මැනීමේ භාග්‍ය දෝෂ. ඔය දෝෂ පාඩම අවුල්ලන් වලට මම YouTube එකේ සම්පූර්ණ පාඩම දාලා තියෙනවා. භාගික දෝෂවල ගුණ කියලා. බලන්න වීඩියෝ එකක් ඇති ලයික් කරගන්න මේ වීඩියෝ එක බලන්න. හරි. මේකේ බලලා කරගන්න වෙයි. අවුලක්. හරි. භාගික දෝෂවල මේ කුඩිතියක් තිබ්බොත් කොහොමද භාගික දෝෂ ලියන්නේ? එකතුවක් තිබ්බොත් කොහොමද? නේද? ගුණාකාරයක් තිබ්බොත් කොහොමද? බලයක් තිබ්බොත් කොහොමද? ඒක නීති ටිකක් තියෙනවා. නීති හතරක්. පළවෙනි පාඩමේ තියෙන්නේ ගොඩක් අය කරන්නේ ගහලන කැලලක්.
මේක හරියට කරලා තියෙනවා. හරි. දැන් මේක ලියන්න ඕන 3 වරක්. මට කියන්න දිගේ භාගික දෝෂයෙන් දීලා තියෙනවා. දිගේ ප්‍රතිශත දෝෂයෙන් දීලා තියෙනවා. භාගික ප්‍රතිශත දෝෂ. කොම් වචනයක් ඔක. භාගික කියන්නේ ප්‍රතිශත කියන්නේ. හරි. ප්‍රතිශත දෝෂයෙන් දීලා තියෙනවා. 100% එක. එහෙනම් භාගික දෝෂ කියන්නේ එක බෙදීම 100. ඊළඟට ස්කන්ධේ භාගික දෝෂය 0.2.5යි. මම 0.2.5 බෙදෙන්න ඕනේ. එහෙනම් පොදු හරය 100යි 3.2.5. එහෙනම් 100ෙන් බෙදනවා කියන්නේ අපිට එනවා. නැත්නම් percentage එක ගන්න 100ෙන් වැඩි කරන්න ඕනේ. එහෙනම් 3.2.5 100. පහ. දැන් 13න් හදන්න දෙයක් නැහැ. බලන්න. පොළොවට සාපේක්ෂව දකුණු දිශාවට 10ක ප්‍රවේගයෙන් ගමන් කරන ඒ දුම්රියක සිටින 10ක ප්‍රවේගයෙන් ගමන් කරන ඒ දුම්රියක සිටින නිශ්චල මගයකට ඊට සමාන්තර මාර්ගයක ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන V දුම්රියක් 60ක ප්‍රවේගයෙන් ඔහු දෙසට එන්න ආශ්‍රය නිරීක්ෂණය කිය. ආගේ ටික අඳුරෙන් කරගන්න මෙන්න මේ විදිහට. ඔහු දෙසට එන්න ආශ්‍රය නිරීක්ෂණය කිය කියන්නේ. ඔය ගානේ හදන්න දෙයක් නැහැ කිව්වේ. ඔය දීලා තියෙන Aට පේන විදිහට B ගේ කලින් දෙන්නේ. Aට පේනවලු එයාගේ පැත්තට B කියන වාහනේ කීකින් එනවා කියලාද? 60කින් එනවා කියලා. ඔය දීලා තියෙන්නේ Aට පේන විදිහට B ගේ කලින් දෙන්නේ. Aට පේන විදිහට කියන එකේ තේරුම සාපේක්ෂව. Aට සාපේක්ෂව B එනවලු. එයාගේ පැත්තට කීකින්ද? 60කින් ගාන හදන්න දෙයක් නෑ. යා Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය යනවා. Aට සාපේක්ෂව B ගේ ප්‍රවේගය යනවා. එහි සිටින අයට B ගේ කලිතයේ පෙනෙන ආකාරයයි. එහි සිටින අයට B ගේ කලිතයේ පෙනෙන ආකාරයයි. එහි සිටින අයට B ගේ කලිතයේ පෙනෙන ආකාරයයි. එය 60ම මේ 60ම හරි. ඊළඟට 14 තිරස් විමක් මත ඇති වෙල් මඩිල්ලා ඉදිරියාමේ එහි කැබලි n සංඛ්‍යාවක් නියුට්‍ර වේගයෙන් විවිධ කෝණ වලින් සෑම දිශාවකටම විසිරියයි. එදා පෙරහැර දැක්කද? පෙරහැර බලන්න එකන් කියන මොකද? මම හිතුවා විපතිය මෙහෙ එතන ගියපන් ගාලිය ගැටින් ගියේ. හරි. බලන්න ගියා. හරි. එතකොට දැන් මේ මෙහෙමනේ වෙලිය යන්නේ. ඔන්නෝ වැටෙනකොට ඒ වගේ උත්තරයක වැටෙන්න පුළුවන් උත්තරින් අපි දන්නා ප්‍රක්ෂිප්තයක් උපරිම දුරකට ගමන් කරන්න ආශා කියන්නේ සම්මෙවට එනකොට 45 නේද? ඒ මල් මේක මොකද කියන්නේ? මල් වෙඩිල්ලනේ හරියට. ඒ මල් වෙඩිල්ල උස නොසලකා හරියට. මල් වෙඩිල්ල පින්මට්ටමේ තියනගේ උපකරණයක් කරන්න ඕනේ. එතකොට තමයි සම බිමට එනවා කියලා අපි දන්නවා 45. තේරුණානේ?
45 උපරිම තිරස් පරාසය ලැබෙනවා කියලා හිතන්න. ආගන්න. එහෙනම් උපරිම තිරස් පරාසය ලැබෙන්නේ අංශක 45යි. දැන් හිතන්න ඔය 45න් මෙහෙම විසිරෙනවා. 45න් ඕම් විසිරෙනවා. 45න් ඕම් විසිරෙනවා. තේරුණා නේද? මොන් අඩේට විසිරෙනකොට ඒක නේද වරපූර්තිය අරේ වෙන්නේ. පක්ෂිප්තිය තිරස් පරාසය පුතේ අරේට සමානයි නේද? එකපාර ඔයාලට මතක නම් පක්ෂිප්ත පාඩම් කරලා නම් තියෙන්නේ තියරි ටික. ඔයාලට මතකයි S max වෙන සමීකරණය මොකක්ද? U වර්ග බෙදීම G. මේක මතකද? කොහොමද වෙන්නේ? ඕනම අවස්ථාවකට සමීකරණය කරන්න. S සමානයි 2ක් Q වර්ග sin θ cos θ බෙදීම G. 45 ආදේශ කරපුවම මේකට මොන දෙක වරක් එකට මොන දෙක වෙලා දෙකට දෙක කැපිලා ගිහින් මේක එනවා. මතකද? එහෙනම් කෙලින්ම හරි අපෙන් අහන්නේ වර්ගඵලයෙන් එහෙනම් මේක සමාන වෙනවා හැදෙන්න ඕනේ වෘත්තයේ ආරයට. පක්ෂිප්තයේ තිරස් පරාසය නිර්මාණය විය හැකි පරිදි වෘත්තයේ ආරයට සමාන වේ. එයක් අංශක 45න් උපරිම තිරස් පරාසයක් ලැබෙන අතර කල්පනාලිය අංශක 45න් උපරිම තිරස් පරාසයක් ලැබෙන අතර ඒ තිරස් පරාසය ලැබිය හැකි උපරිම වෘත්තයේ අරයට සමාන වේ. ඒ තිරස් පරාසය ලැබිය හැකි උපරිම වෘත්තයේ අරයට සමාන වේ. හරි. දැන් මේ සමීකරණය ආවේ කොහොමද? ඒක ප්‍රශ්නිත නෝට් එක. ඔය සමීකරණය ප්‍රශ්නිත ඔප්පු කරලා තියෙනවා 45න් යනකොට උපරිම තිරස් පරාසය මෙන්න මේකෙන් ලැබෙනවා කියලා. හරිද? පිළිනේ? කෝඹි කුලක එළියට පැමිණෙන කෝඹියේ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කර තිරස් පොළවක් මත ගමන් කරන්නේ තප්පර වර්ගයට සෙන්ටිමීටර 2ක නියතකරණයකින්. තප්පර 2කට වරක් එළියට පැමිණෙන භූමි හරි සරල රේඛාවේ චලනය වන්නේ නම් බාහිරවන කෝඹියා එළියට පැමිණෙන විට දෙවන හා තුන්වන කෝඹියා අතර කරදරය හඳුන්වනවා. ආගන්න දැන් ඔයාලා මේක වැරදිලා නම් එයා 6 වෙනි කෝඹියා එළියට එනකොට තත්පර 12ක් කියලා ගත්ත ළමයි. මේ බලන්න. ළමයි මේ කෝඹි කුල මේ කෝඹියන හිල මේ ඉන්නවා. පළවන කෝඹියා මෙතෙන් දෙනකොට දෙවන කෝඹියා මෙතෙන් ඔලුව දානවා නේද? එතකොට දෙවන කෝඹියා එළියට එනකොට ඉතින් තියෙන්නේ ටයිම් ඩිෆරන්ස් එකක් විතරයි. කීයද? තප්පර 2යි නේද? දෙවන කෝඹියා තාම එළියට ආවේ නැහැ. පළවන කෝඹියා එළියට ඇවිල්ලා තප්පර 2කින් පස්සේ දෙවන කෝඹියා එළියට එනවා. ඒක දෙවන කෝඹියා මුණට දැම්මට තාම ඇත්තට එළියේ ඉන්නේ කවුද? පළවෙනි කෝඹියා විතරයි. එහෙමද? එහෙනම් මේ සිද්ධියට ගතන කාලය කියන්නේ තත්පර 2යි. එහෙනම් මට කියන්න මෙතනට ඔළුව දැම්මේ 6 වෙනි කෝඹියා නම් මේ ඉස්සරහින් ඉන්න කෝඹි කීයද? 6ක් නෙවෙයි කියන්නේ. 5යි. එහෙනම් මෙන්න මේ පළවෙනි කෝඹියා, මේ දෙවන කෝඹියා, මේ තුන්වන කෝඹියා, මේ හතරවන කෝඹියා, මේ පස්වන කෝඹියා, මේ 6. මේ 6 වෙනි and eaters හරිද? එතකොට මේකට තත්පර 2යි. 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 දැන් අපිට කියනවා දෙවන හා තෙවන කෝඹිය අතර පරතරය. කවුද පළවෙනි කෝඹියා? මේ 1 2 3 4 5 6
දැන් අපිට කියන්නේ දෙවන හා තුන්වන කූඹිය අතර පරතරය. වෙනම කොහොමද? මේක නේද? ඔය පරතරය දාන්න. මේ හැම කූඹියකම එළියට එන්නේ කොහොමද? ඒක කටවාගෙන යනවා. නේද? ඉස්සරහට. ලේසිම ක්‍රමය තමයි. මෙතන මෙතෙන් සමීකරණයක් දැම්මා කූඹිය පුදුර හැදුවා. මෙතන මෙතෙන් සමීකරණයක් දැම්මා කූඹිය පුදුර හැදුවා. ඒ තුරවල දෙක අඩු කරා. තේනාද? යෝ බිඳුව නිසා දාන්නේ S සමානයි UD ධන භාගයක් KT වර්ගය. UD බිඳුවක් නිසා එළියම මල් ලියනවා. භාගයක් ඒ එළියට ගන්න පොදු සාධකයක් තරණය කීයද? තප්පරයට සෙන්ටිමීටර දෙකයි. එහෙනම් T කියන්නේ මෙතන අතෙන්ට කොච්චර කාලයක් ගියද? 2 4 6 8. 8 වර්ගය. දින මෙතන 2 4 6. හරි. සුළු කරොත් එකට දෙක කරනවා. මෙතන 64යි. මෙතන 36යි. අද කරොත් 28. ඒ නේද මොකක්ද? UT දාන භාගයක් KT වර්ගයේ අනුගේ UT දාන භාගයක් KT වර්ගය අඩු කළා. දෙන්නගේ UT බිඳුවයි. නම් භාගයක් ඒකේ දෙක ප්‍රසාදකයක් එළියට ගත්තා. එහෙනම් T වර්ග දින T වර්ගනේ. හරි නේද? ඔකේද? එළියට දෙරලා. මෙතන අපේම දානවා. UT බිඳුවයිනේ. මේ කාලය හැම කෝපියක් දෙදෙනෙක් අතර පරතරේ කාලය කීයද? තප්පර 2යි. 2 4 6 8. එහෙනම් දෙවෙනි කෝපියට තප්පර 8ක් අතරින් තුන්වෙනි කෝපියට අතරින් තප්පර 6යි. මෙයා වර්ග කරන්න ඕනේ UT ද ඒ T වර්ගය නිසා වර්ග කළා තියෙනවා. ඒතර වරදින්නේ ගොඩක් වෙලාවට අර 6 වෙනි කෝපිය කියලා තප්පර 12ක් යනවා කරගෙන නේද නැහැ. 6 වෙනි කෝපිය එළියට දැම්මට කෝපිය 5 දෙනෙක් යන ගතන කාලෙ ඉතර ගිහින් ඔයාගේ අපි හදලා තියෙනවා තියෙන එක අර ආපි බෝනස් එකේ කතාවක් කියලා. 16 වල 1.2ක් එන්නේ. 16ට 1.2ක් එන්නේ. ඒ නිසා නිවැරදි කුණුතුමක් නෑ ඇත්තට. 1.2 දැසම දෙකක් වගේ ආවේ. හරි. හදන්න ඕනේද? ප්‍රයක් වෙන්නේ නැහැ. පුරානේ හදාගන්න. ආරම්භක පාර. සාපේක්ෂයෙන් හද ලේසි මෙව සාපේක්ෂයෙන්. හරි. එන්න ඒ මෝටර අතේ සමදලාපි රස්මාර්ගයේ 60ක ප්‍රවේගයෙන් ගමන් කරයි. ආගන්න. ලේසියෙන් සාපේක්ෂයෙන් දෙන්න. එයා පැය කිලෝමීටර 60යි. උඩ පිටිපස්සෙන් යනවලු කීයකින්? පැය කිලෝමීටර 70 වේගෙන්. පරතරය කීයද? 2.5. හරි. දැන් අපිට කියනවා B මෝටර රථයේද මන්දරයක් දෙනවා. මන්දරය කියන්නේ වෙන තොරණයක්. AM මැෂින් එක. එහෙනම් B ට ඒව පසු කිරීමට ප්‍රථම කාලය. ඒ කියන්නේ ඒකයි. මොකද කරන්නේ? සාපේක්ෂයෙන් හදපු ලේසියම මුලින්ම ඒ නතර කරගන්න. ඒ නතර කරගන්න ඒකේ පස්සට දෙනවා කියලා. 60. ඒකේ පස්සට 60ක් දෙනකොට සාපේක්ෂකයේදී දෙන්නටම එකම ලෙස සලකන්න ඕනේ. මොකෙත් පස්සට කියලා දෙන්න ඕනේ. 60ක්. එහෙනම් දැන් B ගේ සම්ප්‍රේත ප්‍රවේගය කියලා. 10යි නේද? දැන් ගාන සරලයි මොකක්ද? ඉස්තරතාවේ ඒ වස්තුවට B වස්තුව මෙච්චරක මන්දණයෙන් ගිහිල්ලා කිලෝමීටර 2.5ක් වින් නවත්ත ගන්න මෙච්චරක වෙකින් ගිහිල්ලා කොච්චර කාලයක් ගත වෙනවද? එහෙනම් දාන්න S සමානයි UT ධන භාගයක් AB වර්ග 2.5 කිලෝමීටර U කියන්නේ 10 දාන්න ඕනේ. කාලයේ T දන්නේ නැහැ. මන්දණයක් නිසා විනායි භාගයක් A කියලා කියන්නේ 20යි. කාලේ දීපක්. න්‍යාසුල කරාම වර්ග සමීකරණයක් වෙනවා. එතකොට දෙවරක් 1.10යි. අර යන එකකින් 10ක් T වර්ගයේ දින 10ක් T ධන 2.5 සමානයි. බිඳුව සාධක කරන්නේ T වර්ග දින T ධන 0.5 සමානයි බිඳුව.
වර්ග පූර්ණය කරන්න TM එකයි සම දෙකක් වань. ඔක්කොම පැයට කිලෝමීටර වලින් ආදේශ කරපු නිසා වේගය හරි කිලෝමීටර දැන් මේ ස්ථාපන කිලෝමීටර වලින් නිසා පැය වලින් උත්තර එනවා එකයි සම දෙකක්. පැය තමයි අනිවාර්යයෙන්ම හදාගන්න. හරි x ආදාහත වස්තුවකේ මුල් තත්පර දෙක තුනදී මීටර දෙක තුනක්ද මම ආපහු දෙකේ හදලා දෙනවා මුල් තත්පර දෙක තුනදී මීටර දෙක තුනක්ද ඊළඟ තත්පර හතරක තුනදී 2.2 මීටර දුරක්ද ගමන් කරයි. හතර තත්පරයේ අවසානයේ වස්තුවේ වේගය එහෙනම් කාලය මෙනි ආරම්භ කරේ මෙතනින් ඔතන t සමානයි බිඳුව. අහගන්න. මෙතන වේගය එනවා. මේ ටික 2යි මේ ටික 4යි නම් දැන්ටමත් තත්පර කීයක් ඉවරද? යන්නේ. අයත් ඉවරයි නේද? තව 30 තත්පර. බැරි. මම ඔයාලට කියලා දෙනවා. හරි සමීකරණ දානකොට. මුල සිට අගල්ලා. මැද සිට මුල සිට අගල්ලන්න. ඔව්. ඊට පස්සේ පටව බලගෙන ඈ? ඔව් මුලින් ඉඳලම අගට සමීකරණ දාන්න කිව්වා. ඊට පස්සේ මැද ඉඳලම අගට සමීකරණ දාන්න කිව්වා. මුලින් ඉඳලාම මැදට දාන්න කිව්වා මුලින් ඉඳලාම අගට දාන්න කිව්වා බැරි නම් ඉඳලා මැද සිට අගට අල්ලන්න කිව්වනේ හරි බලා ගන්නවද හරි මේ දැන් ඉතින් මෙතන වේගයේ යෝගියන මෙතන බිඳුවයි කියලා ගන්න සමහරක් කියමු ආරම්භ කරේ බිඳුවයි කියලා ගන්නවා මේ ළමයි තනිතේ කිසියම් කොටසක් මෙතිලා තියෙනවා මෙතන බිඳුවයි කියලා ගන්නයි කියන්නේ එහෙම දැන් මොකද සමහර ගන්න මෙතෙන් අගයක් තියෙනවා හරි. ඒක දන්නව යෝගියනේ. ඊළඟ මේක හරි කියලා. දීලා බලපන් තනිකේ පළවෙනි ගණන් 40 ගණන් හදනවා නේද? මේකට මේක තියෙනවා. ආවර්ජන එකත් මේක තියෙනවා. වෙන්නද? තලිතේ ආවර්ජන ටික අරන් බලපන් මේ ප්‍රශ්න මොකක්ද නැති කියලා. අදපු ගණන්වත් හදා ගන්න බැහැ. හරි. බලන්න. මෙතන මේකේ u. දැන් මේකේ දත්ත දෙකක් ගන්නයි. මොකක්ද? තනිතේ ආරම්භ කරන වේගය දන්නේ නැහැ. මෝ ගමන් කරන ත්වරණය දන්නේ නැහැ. බැලුවට තේරෙනවා මේක ත්වරණයක් නෙවෙයි මන්දනයක්. ඇයි? පළවෙනි තත්පර දෙකේ ඉහින් තියෙන මීටර 2යි ඊළඟ තත්පර 4කට ගිහින් තියෙන්නේ කීයද? 2.2. එහෙම වෙන්න බෑ. ඒකාකාර ප්‍රවේගයෙන් ගියත් මෙතන තත්පර 2කට 2යි නම් තත්පර 4කට 4ක් වෙන්නේ. තේරෙනවද? ත්වරණය ඒක කොහොමද වෙලා නැහැ. ඉතින් වෙලාදී මොකද? මන්දනයක් වෙලා තියෙනවා. තේරෙනව නේද? එහෙනම් මේක ඇත්තටම ත්වරණයෙන් කියප එක නෙවෙයි මන්දනයෙන් කියප එක. ඒක බලන්න. මුලින්ම අපි කරන්නේ අපි දානවා මුල සිට මැදට. ඊට පස්සේ මුල සිට අගට. ඒවල අපි කියන වාක්‍ය හැමදැනම බලන්න. අපි දාන සමීකරණය තමයි s දන්නවා. කාලය දන්නවා. u දන්නේ. ඒ දන්නේ. මම මුලින්ම මේ පළවෙනි තත්පර දෙකට දාන්නම්. ඊළඟට දෙවෙනි තත්පර මෙතන සිට අතෙන්. මට ගොඩක් අය කරන්නේ මේකට දාලා මෙතන දාන්න. අන්න එතනින් තමයි එන ගන්න. ඇයි? පුළුවන් තරම් ගාණක් හදනකොට දන්නේ නැති පද ගාණ මොනවා කරගන්නවද? අඩු කරගන්න. ඇයි? දන්නේ නැති පද වැඩි වෙන්න ඒවා විසඳන්න ගන්න ඕන සමීකරණ ගාණ වැඩි. ඒ මෙතෙන්ට දැම්මොත් මෙතන වේගයකට ආයෙත් කියන්නේ. නිසා මෙතන පොදු සාධකයේ කරගෙන මෙතන අපි ලා දෙන්න දාන්න. ඒක ආපරේෂන් කරන්නේ වනේ ගණන් හදනකොට.
ඉතලම කරන්න ඕනේ. ඔයගොල්ලෝ කරන්නේ මේ තන සමීකරණ නියලිය බලන්න. එහෙම වෙන්නද? ඒක කාලය නාස්ති කරනවා. පළවෙනි තැනේදී දැම්මොත් මේ පළවෙනි තත්පර දෙකට S කියන්නේ මීටර 2යි. U කාලයක් කියන්නේ 2යි. දැන් මම දැක්ක දන්නේ නැහැ නේද? අන්න ඒක තමයි හදන්නේ. දෙන්න දාගන්න එපා. මේ අන්තිමේට ඒක වෙලම කතාව. භාගයක්. මන්දනේ හරි තරුණේ හරි ඒ කාලය කියන. තප්පර 2යි දෙකේ වර්ගය කියන. 4යි. එහෙනම් මේක සුළු කරොත් එතකොට 2යි. දැන් දෙක මොකද වෙන්නේ? හරි. එහෙනම් එක සමානයි. U ධන ඒ කියලා එකක් කරන්නේ. ඊට පස්සේ ඊළඟ සෙට් එකට දාන්න. ඊළඟ තත්පර 6ට මේ මෙතන අපෙන් උදා. S කියන්නේ 2 කිය. අපරේ සම 2යි. ඒ U මොනේ? කාලේ දැන් කීයද දාන්නේ? 6යි. ධන භාගයක් ඒ T කියන 6 වර්ගයේ 30යි. දැන් කපනවා. දෙවරක් 1යි එතෙන්ට 18යි. එහෙනම් සුළු කරොත් අපිට එනවා 6න් එතන 7යි කියන්නේ 0.7යි නේ. එතන 6ට කැපෙනවා. එතන කියන්නේ 3යි. එහෙනම් කියන්නේ 0.7 සමානයි U ධන 3ක් A. දැන් මොකක්ද ඔයා කරන්න ඕනේ? දැන් කරන්න ඕනේ මේ සමීකරණ දෙක අඩු කරා නම් හරියි. එහෙනම් මෙන්න පළවෙනි එක මෙන්න දෙවෙනි එක. මේ දෙක අඩු කරොත් අපිට A හොයා ගන්න පුළුවන්. නැත්තම් කෙලින්ම අපිට හොයන්න ඕනේ කවුද? දෙන්නම ඕනේ නේ. අතර දෙක ගන්න දොරටත් ඕනේ. ආරම්භක පුරේ ගත්තා නිසා දෙන්නම හොයන්න ඕනේ. නැත්තම් ඒව අයින් වෙන විදිහට සමීකරණයක් මේවා කරන්න පුළුවන් තුනේ වැඩි කරලා. එහෙම වැඩක් නැහැ. දෙන්නම හොයන්න බැහැ කරා. ඒ නිසා මුලින්ම අපි කරන්නේ මොකද්ද? මේකෙන් එකෙන් දෙක අඩු කරනවා. එකෙන් 0.7ක් අඩු කරොත් 0.3යි. සමානයි. යෝඩ යෝග අඩු වෙනවා. A වලින් 3ක් අඩු කරොත් A වලින් 3ක් අඩු කරොත් ඍණ 2යි. එහෙනම් A සමානයි. දැන් මෙහෙට ගේන්න ඍණ 0.3 බෙදීම 2යි. හරි. හරි. ඒ කියන්නේ මේ ගානේ මේකයි බලන්න. හරි. ඊට පස්සේ අපිට අවශ්‍යයි කවුරු හොයන්නද? ඒව හොයන්න. එහෙනම් අපි මොකක් කරේ එක සමීකරණයට ආදේශ කරා. පළවෙනි සමීකරණය U සමානයි එක ඍණ එහෙනම් එක ඍණ A කියන්නේ ඍණ 0.3 බෙදීම 2යි. ඍණයි ඍණයි එකතු වෙනවා ධන වෙනවා. එහෙනම් එක ධන 0.3 බෙදීම 2. මෙන්න දෙවරක් එක 2යි 2.3යි 2.3යි 2.3 බෙදීම 2යි. හරි. ඔන්න U එකක් තියෙනවා අපිට. එහෙනම් U දන්න නිසා අපිට කවුරු හොයන්නද? මේ හොයන්න පුළුවන් දැන් මෙතන ඉඳලා අතෙන්ට දානවා. V සමානයි යසනේදී කාලයේ තත්පර 7ක් තියෙනවා. දැන් U කියන ආරම්භක ප්‍රවේගය ඒක 2.3 බෙදීම 2යි. මෙතන මන්දනයක් නිසා ඍණ මන්දනයක් අපිට ආවේ 0.3 බෙදීම 2යි. කාලය කියද තත්පර 7යි. එහෙනම් පොදු හරය 2යි 2.3 ඍණ 7 තුළ 21යි. ඒ කියන්නේ 2.1යි.
2.3 2.3ක් අඩු කරොත් කීයද? 0.2යි. 0.2 බෙදීම 2 කියන්නේ 0.1. අන්න උත්තරේ. 18ට. ඒ ගාන තියෙන දේ තමයි සොරණයයි ආරම්භක ප්‍රවේගයයි දෙකම දන්නේ. උදාහරණ හරියද? එරුනේ. දැන් තේරුණා කියලා. මෙතන දැම්මා. අතල අතේට දැම්මා. සමීකරණ දෙකක් ගන්න බැහැ. ඇයි? මෙතන ආරම්භක ප්‍රවේගය දන්නේ නැත්නම් තොරේ දන්නේ නැහැ නේ. දන්නේ නැති පද දෙකයි නම් සමීකරණ කීයක් වෙයිද? දෙකක් ඕන. ඔයාලට වැරදි දේ තමයි මොකද්ද? මෙතන ඉඳලා මෙතන දාන්න යනවා. ඒතර ආයෙ මෙතන වේගය දන්නේ මේක තමයි සමීකරණ ගන්න ඕනේ. ඒ නිසා ආයෙ ගන්න ඕනේ. ඒ නිසා ආයෙ ගන්න ඕනේ. තේරුණා? මෙතන ඉඳලා මේ මැද අල්ලන්න එපා. තේරුණාද? මුල සිට මැද අල්ලන්න. අග සිට මුල සිට අග අල්ලන්න. මුල සිට මැද අල්ලන්න. ගොඩ දා ගන්න බැරි වුණොත් විතරක් මැද සිට අග අල්ලන්න. එතකොට බඩුවයි. ඉලි මගට ඕදන්න. අල්ලන්න වගේ කරන්න. තේරුණා කාලේ. වැඩේ කොට දාන්න පුළුවන්. හරි. මුල සිට අග අල්ලන්න, මුල සිට මැදට එන ෂේප් එකේ කොට ගියේ නැත්තම් කොට දාගන්න බැරි වුණා නම් ඊට පස්සේ යනවා මැද ඉඳලා. ඒක නේද? right. ඊළඟ එක බලන්න අහන්න. තිරස් සමට තලයක් මත නිශ්චල තබා ඇති කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක් මත තිරස්ස F බලයක් යොදන ලදී. කාලයේ T සමග බලය විතර දැක්කේ තත්පර 7කට පසු ස්කන්ධය ආයතන ගැන ප්‍රවේගය මොකක්ද? ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමානයි බලය. මේක බලකාල ප්‍රස්ථාරය නේද? බලකාල ප්‍රස්ථාරය. සම්ප්‍රේෂ්ඨ බලයේ කාලයක් එක්ක ඉතලන ප්‍රස්ථාරයක වර්ග ඵලයෙන් ඉන්නේ. අපිට වෙනස්. ආරම්භයේ කොහොමද තියෙන්නේ බලන්න? නිශ්චල නේද? එහෙනම් අවසාන ගම්‍යතාවය පිළිම වර්ග ඵලයට සමාන කරන්න හරි. මේක හරිද? මොකක්ද? බලන්න FT සමානයි ඩෙල්ටා MV මේක වලද බලයෙන් කාලයෙන් දුරිතේ ගම්මිතාව වෙනස සමානයි මොකක්ද සමීකරණය F සමානයි ඩෙල්ටා MV බෙදීමකින් ඊ මෙහෙට ගුණ කරන්න FT සමානයි ඩෙල්ටා FT කියන බලයෙන් කාලයෙන් දුරිතේ වර්ගඵලය තමයි නම් දාන්න ඕනේ කීයද ඔය වර්ගඵල හිතෙන් හැදුවේ පළවෙනි එක ත්‍රිකෝණයක් කියලා ගන්න එපා ත්‍රිකෝණ ආශ්‍රය කරලා ඒක 15 සම දෙකේ 30යි හැබැයි මේ භාගයන් 15යි ඒක මත තියාගන්න ඊට පස්සේ අර අනිත් කොට බලන්න ඉතින් 15යි පල්ල කීයද 5යි 15 5යි 75යි අතරින් ගන්න 15ක් 75යි 15යි කීයද 90 ඒක PPCM ගතවම දාන්න ඕනේ හරි ගම්මිතා වෙනස දාන්නකොට ආරම්භ ගම්මිතා බිඳුවයි අවසාන ගම්මිතාවයි කියන්නේ ස්කන්ධයේ වරක් අවසාන ප්‍රවේගය එනම් දිනන කෙලින්ම S ටිකක් හරි 19 දෙන්න එයක නේද ප්‍රවේගයෙන් උප දිශාවට ගමන් කරන ස්කන්ධයේ 1000ක් වන ඉදටන් කියක් සනිකෝසිය ගමන වෙනස් කර නැගෙනහිර දිශාවට 40ක නේද ප්‍රවේගයෙන් ගමන් කිරීමට පටන් ගනී. ඔය අරන් හදනවා.
හරි. පතනියක නියුට්‍රලෙන් ගමන් කියන පටන් ගනිමු. විදුලන්ගේ සිදු ගම්මිතා වෙනසේ දිශාව. ශාලාපේ මේ ගම්මිතා වෙනස පටන් ගන්න එපා. ප්‍රවේග වෙනස හොයි. ඒකේ කල ස්කන්ධේ මොනද? ඒ ගම්මිතා වෙනස කියන්නේ අවසාන ගම්මිතාවකින් ආරම්භක ගම්මිතාවකින්. ඒකෝ ඒකනේ. ප්‍රවේග වෙනස වෙලා ස්කන්ධේ කොට ගන්න. හරිනේ? අර කියන්නේ කොහොමද මෙතනදී ප්‍රවේග වෙනස හොයන්නේ? මේ බලන්න. ප්‍රවේග වෙනස සමානයි. භෞතික විද්‍යාව වෙනසක් ගන්නකො. වැඩියෙන් ලොකු එකද අවසානයෙන් ආරම්භ කරනවා. අවසානයෙන් ආරම්භ වෙන්නේ එතන අවසාන ප්‍රවේගයේ කොහොමද? මෙහාට. ඒකෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය කොහටද තියෙන්නේ? උඩට නේද? දෛශික දෙකක් අඩු කිරීම. මේ දවස්වල කරපේවන්නේ දෛශික. දෛශික දෙකක් අඩු කරන්න දෙනකොට කරන්නේ අඩු කරන්න දෙන දෛශිකයේ පැත්ත මාරු කරලා මොනවද කරන්නේ? එකතු කරනවා. එහෙනම් කොහොමද කරන්නේ? වෙන 40ක් මෙහාට එහෙනම් මේක පැත්ත මාරු කරන්න ඊට පස්සේ එකතු කරනවා. එහෙනම් මෙහෙට 40යි. මෙහෙට 30යි. එහෙනම් ප්‍රවේග වෙනස මෙහාට. ඒ කෙලින්ම දන්නවා කීයද? අය පයිදස් දාලා ගන්න දෙපැයි 30යි 40යි මේක කීයද? 50යි නේද? මේ තියෙන්නේ ප්‍රවේග වෙනස. ඉතින් අපෝ ගම්මිතා වෙනසක් වෙන ප්‍රවේග වෙනසේ දිශාවටනේ. හැබැයි ස්කන්ධේ ගුණ කරන්නේ. ස්කන්ධේ 10යි ප්‍රවේග වෙනස 50යි. එතන ගම්මිතා වෙනස එනවා. 5 වරක් 10යි 4ක්. කේජීඑම් මෙසුනේ. අදිශාවත් එක්ක හරියට බලන්න දෙයක් පැත්ත දානවා වෙනවා. දෛශිකයක් අඩු කිරීමට ඇතිවිට විශාල මාරු කරනවා. අඩු කරන්න කියන දෛශිකයේ විශාල මාරු කරලා එකතු කරනවා. දෛශික සම්පූර්ණ කරයිද? ඉස්සර අරගලානේ. අර ඉන්න හේතු තමයි පරාදීන්ගේ MD සයින් තියලා ගන්න අවතක වීම. ඒ ලෑල්ලේ දෙන්නෙක් ඉන්නවා. බොරු කියන්න ඕනේ නැහැ. මමත් මාකින් එක අදලා මටත් මේක අපදුනා. පස්සේ තිබ්බේ නැහැ. ඊට පස්සේ තාමර වලක් කොනේ. ඒ පරාදීත් MD සයින් කෙනෙක් ඉන්නවා සංස්කෘත බලය ගන්නකොට. ඒක අවතක වුණා. මටත් අවදුනා. අවතක වීම අනුස්සක කෙරුවා සමාව වීම නේ. හරි බලන්න ඉස්ස මේක හරිද? දැන් මේකේ ළමයි කරනවා නම් ගම්මිතාවෙම ලියාගෙන යන්න පුළුවන් නේ. ගාමවරක් 40 ගාමරත්තිය ගාවරක් 40 ගාවරත්තිය ගාවරක් 50. හරි. ඒක ඕනේ නේද? පස්සේ දාලා ඉගෙන ගන්න නේ. එන්නම විශ්ස මේ වලට right. හරි. බලන්න මේ මෙහෙම තියෙනවා. මොන ටිකක්ද කාර්යය? මොන ටිකක්ද? very good. පෙට්ටියක්. එතන තියෙන මොන ටිකක්ද? තරාදියක්. හරි. ආගන්න. මේක මොනටයිද? very good. මේක මොන වයිද? 9යි. මේක මොන වයිද? ආගන්න. සුමටයි නම් මොනසන බලන්නේ නැද්ද? very good. ගානසන බලන්නේ. දැන් මෙහා ගන්න ගොඩක් අයට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මොනවද අමතක් වීමද? තරාදිය අමතක් කරනවා. මේ මෙතනින් මෙතන දින දෙනා කෝණය කීයද? මේක 60යි නම් තලයත් එක කීයද? අයියෝ මේක 90යි. මේ කීයද? 30යි නේ බර MG සයින් දින නේද? එහෙනම් මෙතන කීයද? 40යි සයින් දින. ගොඩක් අයට පෙට්ටිය මතක් වුණු ගොඩක් අයට තරාදිය අමතක වුණා. මේක 20යි සයින් කිය එකක් වෙනවකෝ එක්ක සමානයි කියලා අයියේ කිත් බරක් වෙනවනේ නෙත් නේ අයි උටක් බරක් තියනවනේ
තත්පරක් කියලා නේද? 10 පළවෙනි එකේ මෙහෙට සමානයි. ප්‍රතිවිරුද්ධ බල මොකද කියලා දැන් දෙන්න? නෑ ගාස් නැහැ. එහෙනම් 40යි sin දෙක කියන්නේ 20යි. 20යි sin දෙක කියන්නේ 10යි. sin විභාගයේ මෙතනින් නම් 20ක් මෙතනින් නම් 10ක්. ඔක්කොගේ 30යි. එහෙනම් සම්ප්‍රයුක්ත බලය 30ක් වෙනවා. මෙතන දානවා පොලිස් කන්නේ. දැන් මේකෙන් බලයක් ආවා එතකොට මේක ඩ්‍රයි කරනවා. බෑ. පද්ධතියට සමාන විදානකට මෙයාගේ මාර්ගය වලට ගන්න ඕනේ. මේ පද්ධතිය පොලිස් කන්නේ 4යි 2යි 6යි 9යි 15යි. නම් 15ක් ඒනවා 2යි. මම හැමතිස්සෙම කියන තරාදීක පාඨාංගය කියන්නේ තරාදීක පාඨාංගය කියන්නේ මොකේ ආතතියද? ඔක්කේ ආතතිය. ඔක්කේ ආතතිය. මොන ඔක්කේ ආතතිය? ඔක්කේ ආතතිය. දැන් තරාදීක දාවා අන්න තරාදීක දානවා වෙසි මෙන්න මේ ස්කන්ධයට දාන්නේ. එහෙනම් අපි ප්‍රෝටන යට ස්කන්ධයට දාන කිලෝ 4 කිලෝ 4කට දාන්න සමානයි මේ මෙන්න කිලෝ 4 මත මේ පැත්තට 40යි sin තිය. ඒ කියන්නේ උඩ 20යි. මේ පැත්තට සංඛ්‍යාවලිය p. මෙහෙට තොරණේ තොරණේ දෙකයි. එහෙනම් f සමානයි ma 20 ඍණ t සමානයි. යාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි තොරණේ 2යි. එහෙනම් t එනවා 20න් 8ක් අඩු කරන්න 12. අන්නෝද ප්‍රශ්නයක්. පෙට්ටිය මතක් වුණ හැමෝටම පරාදයේ මතක් වුණා. හරි. අපි යනවා 21 නේටන් සිය දාවන තරගයේදී අවසාන තත්පර පහ තුල ඒහාන්දී ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ ප්‍රවේග ප්‍රස්ථානයේ පහළ දැක්කේ. හරි. මේක හරිද? බලන්න මේ අමාරුද? මේ ගොඩක් ප්‍රශ්න වැරදිලා තියෙන අමාරු නිසා නෙවෙයි. නොසැලකීමක් භාවයේ නිසා. ඒ සාදාගත හැකි. සැලකීමක් භාවයේ තුලින් තමයි පේපර් එකකින් කරන්නේ. නේද? හරි. සැලකීමක් භාවයේ නිකන් ඉන්නේ. සලකමින්ම කරනවා කියවට එහෙම කෙරෙන්නේ නැහැ ඒක. හරි. ඉතින් පේපර් වල ලියන්න ඕනේ මේ වෙති හැදෙන්න ඕන තමයි. ඔයාලගේ හැදෙන්න ප්‍රවණතාවය අදිනවගේ පේපර් එකක් තියෙනවා. ඒ කවුන්ට් එකේම ගිහින් පන්තිවල ගිහලා බලන්න. මේ වෙති වැඩි පේපර් ප්‍රමාණයක් 26 පන්තිවල තමයි නෝට්. හරි. ආවර්ජන කියයි, පොඩ් පේපර් කියයි, පාස් පේපර් කියයි, අයමාන ස්කූල් පේපර් කියයි. මොනවද කරන්නේ? ඔව්. ඒ මොනවා කියවත් වැඩක් නැහැ නේද? ලකුණු මදින්නේ. ඒකනේ ප්‍රශ්නේ. සාම්ප්‍රදායික ප්‍රශ්න එකක් දුන්නාම ගහනවා. පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් කරනවා. ඒක ඔයාමයි හදාගන්න. පේපර් ගොඩාක් කිව්වත් දැන් ලියන්නත් ඕනේ අර අනුපාත හදාගන්නත් ඕනේ. අනුපාත දෙන්නේ ඉක්මනට. ඒ හැදෙන රේට් එක මත කියන්නේ. රටබඩ ගාලා හැදෙන රේට් එක වැඩි වෙනවා. අනුපාත හැදෙන රේට් එක වැඩි වෙනවා. හරි. හරි බලන්න. මේ මෙහෙම තියෙනවා. උදාහරණ. මේ තියෙන කාලය. හරි. මේ තියෙන වේගය. මේක ඔයාලට කියනවා මේ A කියන ක්‍රීඩකයාගේ ප්‍රවේගය කාලයත් එක්ක වැඩිලා තියෙන්නේ. මෙතන ප්‍රවේගය කියන්නේ 8යි. හරිනේ. මෙතන ප්‍රවේගය කියන්නේ 12යි. සත්සර පහක් නේ. දැන් මොකද කරන්නේ? ඊළඟට තියෙනවා B කියන ක්‍රීඩකයා. උගේ ප්‍රවේගය කොහොමද කාලයත් එක්ක යන්නේ? 10යි. මේක නේ 10යි. දැන් මට කියන්න මේ ධාවන තරගයන් මුන් දෙන්නම දුවන්නේ මොන දිශාවකටද? එකම දිශාවට. මේක දැන් ගානේ කියලා නෑනේ. ඒක කියන්න ඕනේ.
ධාවන තරගේ දෙපැත්තකට දුවන්නේ. හරි. ආගන්න. දැන් අපෙන් අහන්නේ මොකක්ද? කාට සාපේක්ෂව කාලෙද? මට මොකද කියන්නේ මට පේපර්. ඒකෝඩ පේපර් තුනක් තියෙනවා මේකේ. අර මම සමාධිගත වෙලා ඉන්න මට යන්න පුළුවන් මේක. හරි විතරක් බලන්න හරි. මම ලබන දේ කාට සාපේක්ෂවද? ඔව් කොහෙද තියෙන්නේ? ඊට සාපේක්ෂවද? අහගන්න. ඔක මාර්ගයේ සිපා. ඊට සාපේක්ෂව අංකණය කරන්නේ කොහොමද? A මෙන්න A මෙන්න B මු යන්නේ BB වලින් මු යන්නේ BA වලින් B ට සාපේක්ෂව ගහන්න එන කවුද නතර කරන්න ඕනේ? B ට සාපේක්ෂව A ගහනකොට නතර කරන්න ඕනේ කවුද? B ට සාපේක්ෂව කියන්නේ B ට පේන පරිදි A ගේ ප්‍රවේගය. හරිද? නතර කරන්න ඕනේ කවුද? B නේද? නම් මොන නතර කරන්න BB ද නම් මොකද කියන්නේ? උඩත් ඒකමයි නම් මොකද සම්පූර්ණ කියලා. B කියරින B එහෙනම් ලියන්න පුළුවන්. B ට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය අංකණය කරන්නේ B A, B. B ට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය. ඈතින් ලියන්නේ කාට සාපේක්ෂවද කියලා. ළඟින් ලියන්නේ කාගේ ප්‍රවේගයද? එහෙනම් ඒක සමානයි B A ද B B. ඔක ගන්න හදන්න ලේසි ක්‍රමයක් වදන්නවා. බලන්න. මේ කවුද? B නේද? මේ කවුද? A නේද? A ගේ ප්‍රස්තාවය B ගේ ප්‍රස්තාවය කෙලින්ම ගින් A ගේ උඩ අදින්න. මේ බලන්න. මොකද කරන්න ඕනේ ඔයගේ අවස්ථාවලදී චලිත ප්‍රස්තාර වලින් සාපේක්ෂ ප්‍රවේගය කරන්න තිබ්බා මෙන්න මෙහෙමයි කරන්නේ. චලිත ප්‍රස්තාර දෙකක් දීලා සාපේක්ෂ ප්‍රවේගය ගන්න දෙන්න කරන්නේ මෙහෙමයි. ඒ මෙතන අඩු කරන්න තියෙන එක නෑනේ. එයාගේ ප්‍රස්තාරයෙන් අරයගේ උඩින් අදින්න. දැන් මෙතන 10 10 කියන්නේ මේ වගේ කරගෙන නේද? ඔන්න දැන් මම අදිනවා සාපේක්ෂ ප්‍රවේග ප්‍රමාණ ප්‍රස්තාරය. මේවා තියරි වල හිතු ගන්නන්න නෑ සාපේක්ෂ ප්‍රවේග ප්‍රමාණ ප්‍රස්තාරය කියලා. ඒක ගණන්. හරි? මෙතෙන්ට දානවා සාපේක්ෂ ප්‍රවේගය. තහගන්න. නැත්නම් දෙන්නේ නෑ. එතන කාල. මේ මොකද්ද මේ ප්‍රස්තාරය? සාපේක්ෂ ප්‍රවේග ප්‍රස්තාරය. දැන් හොඳට බලලා කියන්න අපිට අඩු කරන්න තියෙන්නේ මොකද්ද? VA ගෙන් VB නේද? එහෙනම් T සමානයි බිඳුවේ සාපේක්ෂ ප්‍රවේගය නේද? මේ ප්‍රස්තාරය කාටදයිද? B ට. මේ කාටදයිද? A ට නේද? මට කියන්නේ T සමානයි බිඳුවේදී B ගේ ප්‍රවේගය කියලා. 10 නේද? A ගේ ප්‍රවේගය කියලා. 8යි නේද? එහෙනම් A ගේ කියලා 8යි. B ගේ කියලා 10යි. එහෙනම් වැඩේ පටන් ගන්නකොට සාපේක්ෂ ප්‍රවේගය මොන දෙකයිද? ඍණ දෙකයි යන්න හරි. දැකලා වැඩේ පටන් ගන්න T සමානයි බිඳුවේ සාපේක්ෂ ප්‍රවේගය දෙකයි නේ කියලා. ඍණ දෙකයි. එහෙනම් මෙතන ඍණ දෙකක් එලිස් මේක. ඊළඟ අවස්ථාවේ තමයි මේක 9ක් වුණා නේද? ඉතර කියන්නේ. ඍණ එකයි. ඊළඟ අවස්ථාවේ මෙතෙන් ගාන කියපම්. ඒක දෙන්නම 10යි නේද? සාපේක්ෂ ප්‍රවේගය. බිඳුවයි නේද? එහෙනම් මේ කෑල්ලම මෙහෙම ආවනම් හරිය නේද? හරිද? අවසානයේ තමයි තප්පර පහක් ගියාට පස්සේ අන්න A ගේ වැඩි B ගේ අඩුයි නේද? A ගේ කීයද? 12යි B ගේ කීයද? 10යි. එහෙනම් මෙතෙන්ට 12 මෙතෙන්ට 10යි දෙකයි නේද? එහෙනම් අවසාන තප්පර පහක් ගියාට පස්සේ මේක එන්න ඕනි කියන හරියට. දෙකට. හරි. එහෙනම් ඒක මෙතෙන්ට සෙට් වුණා. මේ දෙක අපිම. ඇයි? එන්නේ මේක වැඩි වෙනකොට අර ગેප් එක තමයි වැඩි වෙන්නේ. ඒක හැදුවා. ඔන්න සාපේක්ෂ ප්‍රවේගාල ප්‍රස්තාරයක් අදින්න තියෙනකොට අඩු කරන්න දෙන එක කියන අරයා මතම අදින්න. එතන අර වැඩි ગેප් එක නිසා. දෙපෙදේ. හරි. බලන්න 22.
අකටද? අපේ 25 අද පැය 10ක් ඇවිල්ලා ලියන්නේ. අද පැය 10ක් තමයි ඉවරනේ. අනිත් ඒ වෙන්නද? full paper 3යි තමයි MCQ paper එකයි. paper 3ට 15යි. MCQ 50 අපි අතවත් එකක් කරනවා තේසි. දැන් ස්ලාව ගානක් තියෙනවා. සවුන්ඩ් ගිහලා තියෙනවා. ඒක මොනවා වේද දැන් මේක 10යි ඈ ඉස්සර යා ආවද නැත්නම් බැරි වෙන මට බ්‍රේක් ගන්න බැහැ. යා ජෙල් එකක් ගන්න තියෙනවා. ඒ ජෙල් එක ගහපුවාම මේ දැනෙන්නේ නැති පිළිවෙලක් ගහන්න නැති විදිහේ. දැන් ඉස්සරේ කරන්නේ නම ඒක ගහනවා. හරි. ඔය දෙයක් හරි බලන්න ඊළඟට මෙන්න ස්ථාපන කාල ප්‍රස්තාරයක් කියලා කියනවා. මෙන්න කාලය මෙන්න ස්ථාපනය. එහෙම ගියා. මේක තත්පර 5යි. මේක 10යි. එහෙම ආවා. මෙතන 16යි. මෙතන 11යි. අවසානයේ මෙහෙම ආවා. අවමනින් අතව. හරි. ආරම්භ කරමු. මතකද ස්ථාපනයේ ලකුණු සැලකීම් කියලා කරපුවා නෝට් එකක් දුන්නා. මූල ලක්ෂ්‍ය කියලා ගණන් දක්වන. එතන ස්ථාපනය කියන්නේ බිඳුවයි. ඒකෙන් මෙහෙට කරනකොට ධන ස්ථාපනය වැඩි වෙනවා. මේ ඊට සාරා කරනකොට ධන ස්ථාපනය අඩු වෙනවා. මෙතෙන් ගමනවා බිඳුවයි. ආයෙ මෙහෙට කරනවා ඍණ ස්ථාපනය වැඩි වෙනවා. ආයෙ හරවගෙන ඍණ ස්ථාපනය අඩු. ඔක මතක නම් හරියට මේ බලන්න. ඒ ළමයි ආගන්න. දැන් මුලින්ම මේ හරිය A B C D එතන E එතන 15. මේ ටිකේම මෙතන ඉඳලා මෙතෙන්ට යනකම්ම මූල ලක්ෂ්‍ය පැත්තෙන් එක පැත්තකට තියෙනවා. හැබැයි මෙතෙන් ආවට පස්සේ මූල ලක්ෂ්‍ය වෙන්න ඕනේ නේද? ඒ බලන්න. A සිට D දක්වා ගිහින් තියෙන ප්‍රවේගය ගන්න. ස්ථාපන කාල ප්‍රස්ථාරයේ මොකෙන්ද ප්‍රවේගය? අනුක්‍රමණේ. මේ උස කීයද පුතා? 10යි. මේ ටික කීයද? 5යි. හිතෙන් කියන්න පුළුවන් 10 බෙදීම 5 කීයද? 2යි නේද? එහෙනම් මේ පළවෙනි ප්‍රවේගයේ දෙකක් එනවා. ඊළඟට දෙවෙනි ප්‍රවේගය ගන්න. දෙවෙනි ප්‍රවේගය ගන්නකොට මේ උස කීයද? 6යි. මේ ටික කීයද? 11යි 5ක් අඩු කරන්නේ කීයද? 6යි. 6 බෙදීම 6යි කීයද? 1යි. ඒ ටිකක් තමයි ඉස්සරහටමයි කියන්නේ. දැන් ආයේ ස්ථාපනය අඩු වෙන්න ගන්නවා. ධන ස්ථාපනය අඩු වෙන්න ගන්න හැරුණාට පස්සේ නේද? එහෙනම් මේ මුළු සරල රේඛාවම ගන්න. මේ මුළු සරල රේඛාව ගත්තොත් මෙතන කීයද? ඍණ 4යි. දැන් මෙන්න මේ ලොකු ත්‍රිකෝණය විතර. මේ උස 6යි මේ 4යි ඔක කීයද? 20යි. 16යි 4යි. සුළු කරන්න බෑ 12 නෙවෙයි. උස ගන්නකොට මේ ඍණ 4ක් 4ක් කියලා ගන්න ඕනේ. දැන් උසනේ ඕනේ. 16යි 4යි 20යි. මේ දෙක කීයද? 15යි 11යි කීයද? 4යි. එහෙනම් ඒ කොටසේ ප්‍රවේගය කීයද? ඔව් 20 බෙදී 4 කියන්නේ 6යි. ඔන්න මම දැන් අදින බලාගන්න. ළමයි බලාගන්න. මෙතනින් ස්ථාපනයේ බිඳුව ලක්ෂණය කිව්වම මම මේකට අදින්නම්. ඔන්න මුලින්ම යනවා A සිට B දක්වා. කීයක ප්‍රවේගයද? දෙකක් නෙමෙයි. ඊට පස්සේ B සිට C දක්වා එම දිශාවටමයි. හැරිලා නැහැ. හැබැයි මේකේ කියන්නේ 1යි. එතනින් පස්සේ හැරෙනවද නැද්ද?
ධන විස්ථාපනයේ වැඩිවේ ධන විස්ථාපනයේ වැඩිවේ ධන විස්ථාපනයේ අඩුවේ. අන්න අනිවාර්යයෙන් මෙතන මොකද වෙන්නේ? හැරිලා තියෙනවා ටර්න් වෙලා තියෙනවා. ටර්න් වෙන්නේ C වලින්. එහෙනම් මෙන්න C. C වලින් හැරුණා. දැන් මොකද වෙන්නේ? ටිකටම එනවා D වලට. මොන ප්‍රවේගයෙන්ද? පහක ප්‍රවේගයෙන් D හරියටම සෙට් වෙනවද? හරියටම මෙතන. ඇයි? D කියන්නේ විස්ථාපනයේ බිඳුවක් කරලා. ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය. හැබැයි වේගය කියන්නේ 5යි. හැබැයි ඒ වේගයෙන් පාස් කරගෙන මූල ලක්ෂ්‍ය පාස් කරගෙන ඉස්සරහට යනවා. ඊ ලක්ෂ්‍යයෙන් නතර වෙන්නේ මොන විස්ථාපනයක් සහිතවද? වින විස්ථාපනයක් සහිතව. එහෙනම් මූල ලක්ෂ්‍ය ඉඳලා මීටර 4ක් දුරේ පිටිපස්සෙන් තමයි නතර වෙන්නේ. හැබැයි වේගය අර ගන්න පාස් කරනවා. හරියට මේක නෑ ළමයි. ඔය දෙක තමයි ගන්න වෙන්නේ. හැබැයි දෙකේ හරිනම් A ලක්ෂ්‍යයට හරි පහලින් D ලක්ෂ්‍යයෙන් මේ විස්ථාපනයේ බිඳුවක් වෙන එහා D එක. මූල ලක්ෂ්‍ය කතාව වෙන්නේ එහා D ලක්ෂ්‍ය. ධන විස්ථාපනයේ අඩුවීම යනු නැවත ප්‍රවේගයේ විශාල මාරු වීමයි. එම නිසා C ලක්ෂ්‍යයෙන් පසු ප්‍රවේග කාල ප්‍රස්ථාරය යන්දතෝගෙන් ඕනේ දින පැත්තේ. හරි. විශාල මාරු වීම. ඔකට VT ප්‍රස්ථාරයක් කොහොමද දෙන්නේ? වෙන්න. ලා බලන්න VT ප්‍රස්ථාරය මේ කැලේ ප්‍රවේගය කීයද? 2යි. ධන 2ක්. ඊට පස්සේ ප්‍රවේගයේ ධන 1යි. ඊට පස්සේ අන්න 5යි හැබැයි මාරු වෙලා විශාල. ඔන්න VT ප්‍රස්ථාරය. විසිතුන බලන්න. සුපිරි ප්‍රශ්නයක් ඒක. සාලු තිරස් සාලු තලයක් මත වස්තුවක් තබා එය මත එක රූපයේ පරිදි තිරස් P බලයක් යොදන ලදී. කාලයේ T සමග P බලයේ විචලනය වීම රූපයේ දක්වා ඇත. මේක කාලයේ T සමග වස්තුව මත ඇතිවන ඝර්ෂණ බලයේ F විචලනය නාකාරයෙන් කියලා. හරි. ආවර්ජනට යොමු කරන ස්වභාවය. හරි. ස්වභාවය අනුදාන ආවර්ජනය කරනවා. දවසක් දෙන්නා. අවසන් ආවර්ජනය කරන්න ඕක කරන්න මම සුදුසුයි. හරි බලන්න. මෙන්න අර මෙන්න P බලය. මෙන්න පුස්තේ දර්ශනයක් සහිතයි. දැන් P බලයේ කාර්යයක් එක්ක විචලනය වෙන්නේ. මෙන්න කාලය මෙන්න ඝර්ෂණය. ඝර්ෂණය ඇති වෙන්නේ අර වස්තුව චලනය වෙන උත්සාහ කරන කොහොමද? තලයේදී ඉස්සරහට නේ. එහෙනම් ඝර්ෂණය කොහොමද? පිටපස්ස. ආන්ගේ ඝර්ෂණය තමයි මේ නපුරු කරන්නේ. ඉස්සරහ ගන්න මේක තියෙනවා තේරුම් ගන්න ලස්සන දෙයක්. මේකේ මුස්ත අතර සීමාකාරයේ ඝර්ෂණ බලයෙන් සීමාකාරයේ ඝර්ෂණ සම්බන්ධ කියලා නේද? ස්කේල් නේද? තමයි අවධානය ගන්න. අවධානය ගන්න එපා. මට අවධානය දෙන්න. හරි. දැන් මේ මොකක්ද? FL. FL කියලා අර්ථයක් කරලා දෙන්නකෝ. සීමාකාරී ඝර්ෂණ බල. උත්තරාගම. ඔයාලට මතකද? මම තීරයක් ගන්නව ඝර්ෂණයේදී. කුෂ්ඨ දෙකක් අතර
සාපේක්ෂ ජලජ ඇතිවීම වළක්වන පරිදි තමයි ඝර්ෂණය ඇති වෙන්නේ. මේ බලය මුලින්ම දෙනකොට මේ පුෂ්පේ චලනය වෙන්නේ. මේක චලනය නොවන තාක් කල් යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. හැබැයි එහෙම මෙයාට එන්න බෑ කියලා කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. මුලින් කියනවා බෑදපම මම ඌ කරන්නේ මොකද? දෙන බලයෙන් සමාන බලය පස්සට දාගන්න. තේරුණා? එහෙම ඌ යන්නේම නැතුව ඉන්නවා ඉස්සරහ. හැබැයි එහෙම යන්න බෑ කියලා හැමතිස්සෙම කියන්න බෑ. එක්තරා අවස්ථාවකින් පස්සේ මෝඩ යන්න වෙනවා. ඒ යන්න නැතුව ඉන්න උපරිම අවස්ථාවේ ඉන්න ඝර්ෂණ බලයෙන් නමක් කියනවා. very good. සීමාකාරී ඝර්ෂණ අවස්ථාව. තේරුණාද? හරි. එතකොට එයාගේ පැන්නට පස්සේ මේ යට පුෂ්ඨයේ මත මේ වස්තු ඉස්සරහට ඉස්සලා යන්න පටන් ගන්නවා. එතකොට ඇතිවෙන ඝර්ෂණ බලයක්. මේකට කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. මේ ගතිකාගේ වස්තු චලනයේ ප්‍රවේගය මත ඊට පස්සේ කොච්චර බලයක් දීලා අදිනවද කියන එක මත කතා පවතින්නේ නෑ ගතිකාගේ නියතකය. ඒ ගතිකාගේ සීමාකාරී අදිනවට ටිකක් අඩුයි. එතකොට ළමයි මෙහෙම නෙමෙයි ප්‍රස්තාවය. මේ මොකක්ද? මම යොදන බලය P. දැන් මම අදින ඕනේ ඝර්ෂණ බලය. ඒක මම ලකුණු කරගන්නවා F. මට කියන වස්තුව චලනයේ නොවන තාක්කල් කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය දක්වා මේ බලය වැඩි වෙන තාක්කල් යොදන බලයම ඝර්ෂණ බලයට සමානයි. එහෙනම් මේ ප්‍රස්තාවයේ කඩේකින් යට ගැල්ල එහෙම වෙන්න ඕනේ. මේ ටික මෙහෙම ආවා. මේ ටික මෙහෙම ආවා. මේ ටික මෙහෙම ආවා. තරහගන්න. ඒ මොකක්ද තීරිය? ඔව් සීමාකාරී අගය දක්වාම මෙන්න මේ යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. එහෙනම් යොදන බලය මෙහෙම නම් ඝර්ෂණ බලය මෙහෙම නේද? හැබැයි එක්තරා අගයකින් පස්සේ සීමාකාරී හරි ඒ අනුව ඒකේ පිළිතුර යම් සංශෝධනයක් වෙනවා 23ට 4 ආකාරයට. එහෙනම් පැහැදිලි සීමාකාරී ඝර්ෂණ බලයට වඩා යොදන ද්‍රව්‍ය බලය වැඩිවට පස්සේ ගතික වෙනවා. හැබැයි ඒක ඊළඟට යොදන බලය මත තමයි පවතින්නේ මේ ගතික ඝර්ෂණ බලය මේ බලය. ඒ වගේ තරගයක් කරගන්න පුළුවන් හොඳයි තමයි. 24 තේරෙනව නේද? මොකද එන්නේ? ඒකෙන් කුලම් පාර මෙහෙට යනකොට බලය අනිත් පැත්තට. තේරෙනව නේද? අර දැන් උදාහරණ මේ ෆෑන් එක දැම්ම කියන්නකෝ. ඒතර කුලම් පාර යට ගහනකොට කුලම් මගින් ෆෑන් එක මත අනිත් පැත්තට. ඒතර දක්ෂිනාවවත් ඕනේ කරන්නේ. B ෆෑන් එක විතරක් දැම්මොත් කුලම් පාර ප්‍රහාණය වෙනවා. ඒතර ෆෑන් එක මත බලය අනිත් පැත්තට. ඒතර වාමාවර්තව කරගෙන. එහෙම චෙක් කරලා බලන්න. හතරෙනි එක තමයි හරියන්නේ. ඒකේ වේගය වැඩි නම් ඒ පැත්තට බලය වැඩි. අරයාගේ බලය අඩු. ඒතර සමස්ත කෝණය දක්ෂිනාවර්තයි. තේරෙනව නේද? හරි. ඒකට වඩා වැඩි වේගයෙන් B ක්‍රියාත්මක කරනවා. වාමාවර්තව තමයි කරන්නේ. ඒක හරි නේද? ඒක කරනවද යන්නේ? ඉස්සලා ගන්න තියෙනවා. 25 බලන්න. අවසාන එක. එහෙනම් 25 තියෙන්නේ මෙහෙම එකක්. රළු තලයක් මත කිලෝග්‍රෑම් 3ක බරක් දීලා තියෙනවා. යොදන් 30යි. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතන දීලා තියෙනවා 10ක් පොළ දෙකක්. මේක 45යි. එහෙනම් මේකට ගලපුවාම කීයද දෙන්නේ? 10යි. මේකට කඩපුවාම කීයද දෙන්නේ? 10යි. දැන් මේ බලය නෑ. එහෙනම් ඉහළට බල සමාන කරා පහළට බලවලට අභිලම්බ ප්‍රතික්‍රියාව යන R ධන 10යි. සමානයි 30යි. එහෙනම් R සමානයි නිව්ටන් 30යි. මොන අභිලම්බ ප්‍රතික්‍රියාව නේ? දැන් අපිට ඉගෙන ගන්නවා mu ස්ථිතික. ඒ සීමාකාරී දශම 3යි. ඒ ගතික දශම 2යි. දැන් අහගන්නකො. දැන් මට කියන්න මේ දිශාවට මේ වස්තුව ඇදෙන්න හදන්න කීයකින්ද?
10යි මුලින්ම අපි බලමු සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. මේ සීමාකාරී වතාවක් අභිලම්භ දෙක යනවා. මේ සීමාකාරී දශම 3යි. අභිලම්භ දෙක කියන්නේ 20යි. ඒතර කීයක් එනවද? නිව්ටන් 6ක් එනවා. ඒ කියන්නේ මේ තිරස් බලයේ නිව්ටන් 6ක් වෙන්න ගත්තට පස්සේ මේක 8ට දෙන්න ගන්නවා. හැබැයි මට කියන්න දැන් කීයක් එදෙනවද? 10ක් එදෙනව නේද? චලනය වෙනවද දැන්? චලනය වෙන්න පටන් ගන්න කියන්නේ. 6ෙන් දැන් කීයක් දිලද? 10ක් එනම් ඔල්රෙඩි චලනය වෙනවා. එහෙනම් දැන් තියෙන මොන බලයද? ගතික ඝර්ෂණ බලය. එහෙනම් මේක හෙව්වට ඒක නෙවෙයි උත්තරේ. ආයෙ දැන් හොයන්න ඕනේ ඒක යොදන බලයට වඩා. යොදන බලය මේකට වඩා වැඩිනේ. එහෙනම් චලනය වෙනවා කියලා තීරණය කරා. එහෙනම් දැන් ගතික ඝර්ෂණ බලය වෙනවානේ. ඒක ගතික වතාවක්. වේග දෙක ලසු දෙකයි. අභිලම්භ ප්‍රතික්‍රියාව කියන 20යි. එහෙනම් කීයක් වෙනවද? 4ක් වෙනවා. එහෙනම් ලියන්න යෙදෙන තිරස් බලය මෙන්න fx යෙදෙන තිරස් බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි බැරි. යෙදෙන තිරස් බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි බැරි. වස්තුව චලනය වේ. එම නිසා පෘෂ්ඨ අතර ඇතිවන්නේ ගතික ඝර්ෂණ බලයයි එම නිසා පෘෂ්ඨ අතර ඇතිවන්නේ ගතික ඝර්ෂණ බලයයි එන අභිලම්භ ප්‍රතික්‍රියාව 20යි ගතික ඝර්ෂණ බලය කීයද 4යි 4යි 20යි තියෙන්නේ 4 හරි එහෙනම් අදත් නිමාරුනේ ප්‍රධාන පාඩමක පළමු ආරම්භ විභාග ප්‍රශ්න